කාලෙකට පස්සේ මගේ ආදරණීය දුවල පුතාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කීරමින් කරවල තෙල් දාන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් කාලෙකින් මට ඔයාලට වීඩියෝ එකක් දෙන්න බැරි වුණා. ඒ නිසා තමයි මම අද මේ පොඩි වීඩියෝ එකක් ඔයාලට දෙන්න බැරුවේ. ඉස්සෙල්ලාම මම මේ කරවල කූරි ටික බැද ගන්නවා. මේ කරවල සුද්ධ කරනකොට මේ විදිහට බඩේ ඉඳලම අයින් කරලා ඇතුලේ තියෙන ජරාව අයින් කරලා හොඳට සෝද ගන්න ඕනේ. මේ සුදු පාට ටික අයින් වෙනවා හොඳට අපි හොදනකොට ඒකට ප්‍රශ්නයක් නෑ. හොඳටම හොද ගන්න වැටුණා කරවල පැටිය. දැන් මම මේ කීරමින් කරවල ටික හොඳට බෙද ගන්නවා. කීරමින් පැටව ටික බෙදෙන අතරේ මම ඔයාලට කියන්නම් මම මොනවද අරගෙන තියෙන්නේ කියලා. මම අද ටිකක් වැඩියෙන් කරවල තෙල් දා ගන්න නිසා බීලුන් ගෙඩි 4ක් කපා ගත්තා. මේ තියෙන්නේ වේලුණු කරපිංචා. මම කරපිංචා වේලලා තමයි තියාගන්නේ. ඊට පස්සේ මම මේ දිගට කපාගෙන අරන් තියෙන්නේ අමු මිරිස්. කරවල බැදුමට මේ විදිහට දිගට කපලා ගත්තාම හොඳයි. මේ තියෙන්නේ පරිප්පු වලට කපපු අමු මිරිස්. මේ තියෙන සුදු ලුණුත් පරිප්පු වලට කපලා අරගෙන දැන් මේ කරවල හොඳට බැදෙනවා. ගොඩාක් කර වෙනකම් බැද ගන්න නැහැ. හැබැයි කඩනකොට කරස් ගාලා වෙන වගේට මේකෙන් පිටපැත්ත හොඳට කර වෙන විදිහට ඇතුළ ටිකක් අමුවට තියෙන ඒ ගානට තමයි බැදලා ගන්නේ. පරිස්සමින් බැද ගන්න තෙල් ඉසි වෙනවා. දැන් මේ කරවල බැදිලා ඇති. මම මේක තෙල් වලින් අයින් කර ගන්නවා. මේ බලන්න. මේ ගානට බැදුනහම හොඳටම ඇති. කරවල බදිනකොට මෙච්චර තෙල් අවශ්‍ය නැහැ. මගේ අතින් ටිකක් අද තෙල් වැඩි වුණා. මම මේ කරවල බැදපු තාච්චියමයි අරගෙන තියෙන්නේ. වැඩි තෙල් ටික අයින් කරගෙන තෙල් ටිකක් ඉතුරු කරගත්තා. මම දැන් ලුණු ටික මේ තෙලට එකතු කරලා ටිකක් බැද ගන්නවා. මම මේ මඩ ගින්දරේ තමයි ලුණු බැදගන්නේ. මේ බාගෙට ලුණු බැදෙනකොට මම අරගෙන තියෙන කරපිංචා ටික මිරිස් ටික මේවත් එකතු කර ගන්නවා. දැන් ලුණු එක ගොඩක් බැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ මම කරවල බැදුමට එකතු කරන ඉතුරු අමුද්‍රව්‍ය කෑලි මිරිස් කහ 3-5 කුඩු ලුණු. ඔයාලට කැමති නම් මිරිස් කුඩු පවුඩර් උනත් එකතු කරන්න පුළුවනි. නමුත් මම එකතු කරන්නේ නැහැ. මේ බලන්න දැන් යටපැත්ත හොඳට බ්‍රවුන් වෙන්න ලුණු බැදිලා තියෙන්නේ. අර සමහරු කියනවානේ මගේ කටහඬ තකරමක් වගේ කියලා. ඇත්තටම අද නම් ඒ කියනටත් වැඩිය තකරමක් වගේ. ඇයි කියලා කිව්වොත් මෙහි හරි සීතලයි. සති දෙකක් විතර හොඳටම ඉන්දිස්සාව කැක්ස් හැදිලා ඉඳලා දැන් තමයි පොඩ්ඩක් සනීප වෙලා ඉන්නේ. ඉතින් තාමත් පොඩ්ඩක් අර උගුර බැරෙන්න ගතිය තියෙනවා. ඔන්න මම තව පොඩි දෙයක් එකතු කරනවා. මේ තමයි සෝයා සෝස්. සෝයා සෝස් තේ හැඳි එකක් වගේ මම එකතු කරනවා. ඇත්තටම සෝයා සෝස් එකතු කරපුවාම කරවල රසයි. ඔයාලා කැමති නම් විතරක් එකතු කරන්න. අකමැති නම් එපා. මේ වෙලාවෙම මම අරගෙන තියෙන ඉතුරු 3-5 අමුද්‍රව්‍යත් එකතු කරනවා. දැන් මම මේ සියලුම අමුද්‍රව්‍ය ටිකක් කලවම් කර ගන්නවා. තාම මම කරවල එකතු කරේ නැහැ.
මේ විදිහට කලවම් කරනකොටදී හැන්දි මෙතෙන් කලවම් කරන එක හොඳයි. නැත්නම් තැඹිලා තියෙන ලුණු තැලෙන්න බලනවා. ඒ නිසා මෙහෙම කලවම් කරන එක වඩාත් හොඳයි. අනිත් එක තමයි මේ non stick pan වල කවදාවත් ඇලුමිනියම් හැඳි භාවිත කරන්න එපා. පුළුවන් තරම් wood වලින් නැත්නම් පොල් කටු හැන්දක්ම භාවිත කරන්න. දැන් තමයි මම ලුණු එකට කරවල එකතු කරන්නේ. මේ බලන්න ගොඩක් මේ බැදිලා නැහැ. ඇතුළේ ගානට තැඹිලා තියෙන්නේ. පිටින් තමයි කරවල බැදිලා තියෙන්නේ. දැන් මේක අපි පොඩක් කලවම් කරමු. මෙන්න මම දැන් ලිප මාරු කරා පොඩි ලිපට ගත්තා කරවල එක. ඒකලා අඩු ගින්දරේ තව ටිකක් ලුණු බැදෙන්න එහෙම තියලා තිබ්බා. මේ පරිප්පු මම අද පරිප්පු කිරට උයන්නේ. මම පරිප්පු ටික හොඳට සෝදලා ගත්තා. ඔයාලා පරිප්පු සෝදනකොට සෝදන වතුර එක ක්ලියර් වෙනකම්ම හොඳට සෝදන්න පෙන එහෙම ගිහිල්ලා එතකොට තමයි පරිප්පු වල හොඳම රස අපට ලබා ගන්න පුළුවන්. පරිප්පු එකට කපාගෙන තියෙන සුදු ලුණු, කරපිංචා, අමු මිරිස්, ලුණු එමොන්න මම එකතු කරා. උළුහාල් ඇට කීපයකුත් මම එකතු කරනවා. මේ බෙදපු උළුහාල්, මේ කුරුදු පොතු එනසාල් එහෙම කොටාගත්ත පවුඩර් එකකින් ටිකක් එකතු කරනවා. මේ විදිහට කහ පොඩ්ඩකුත් එකතු කරනවා. මේ බලන්න ලුණු හොඳට රන්වන් පාට වෙනකන් හිමි හිට බැදෙනවා. අපි තව ටිකක් බැදගමු. මම පරිප්පු එකට මස් වලින් දාන ස්පයිසි එකෙන් තේ හැඳි කාලක් විතරත් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි කාලකුත් මම එකතු කරගන්නවා. මොකද කරවල වල ලුණු තියෙන නිසා පරිප්පු එකට ටිකක් අඩුවට තමයි ලුණු එකතු කරගන්නේ. කොහොමත් පරිප්පු වලට ගොඩක් ලුණු අවශ්‍ය වෙන්නේ නැහැ. වතුර කෝප්ප භාගයකට ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. මම මෙතන පරිප්පු කෝප්ප 3 කාලයි අරගෙන තියෙන්නේ. ඒ සමානව වගේ තමයි වතුර ගත්තේ. දැන් මේ විදිහට අතින් හොඳට කලවම් කරලා ලිප වත්තු කරලා මම මේ පරිප්පු ටික තඹ ගන්නවා. මම වතුර අඩුවෙන් දැම්මේ මේ පරිප්පු පෙඟිලා තියෙන නිසා. එක එක පරිප්පු වල හැටියට තමයි වතුර එකතු කරන්න ඕනේ. වතුර මදි වගේ කියලා හිතුණා. ඒ නිසා මම තව වතුර කෝප්ප කාලක් විතර එකතු කරනවා. මෙහෙම වතුර එකතු කරාට පස්සේ ඔයාලගේ අතින්ම මේ පරිප්පු එක මිශ්‍ර කරන්න. හැඳි වලින් මිශ්‍ර කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ගෙදර කන්න හදන දේවල් නේ. ඔයාලගේ අත සෝදගෙන පිරිසිදුව තියෙන නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. අතින් මේ විදිහට මිශ්‍ර කරන්න. මම දැක්ක චෙෆ් කෙනෙක් කියනවා අතින් මිශ්‍ර කරපුවාම ඔයාලගේ ගුණය කියන එක සාමාන්‍යයෙන් කෑම වලට එනවා කියලා. මම මේක කොයිතරම් දුරට ඇත්තද කියන දන්නේ නැහැ. නමුත් මමත් ඉතින් අතින් තමයි පරිප්පු මිශ්‍ර කරන්නේ. ඔන්න මම දැන් පරිප්පු එකේ ලිප ඔන් කරගත්තා. මද ගින්දරේ පරිප්පු ටික තඹ ගන්නවා. කීරමින් කරවල බෙදුම දැන් හොඳට බැදිලා රස පාටට තියෙනවා. මම මේ වෙලාවේ ලිප ඕෆ් කරගත්තා. දැන් අපි බාගෙට තැම්බෙමින් තියෙන පරිප්පු එක බලමු. තවනම් තැම්බිලා මදි වගේ. තව වතුර තියෙනවා. මිල්ක් කෑන් එක. මොකද මට හම්බ වුණේ නෑ මේ ෆ්‍රෙෂ් කොකනට්. මම ඊට කෑන් එක ගෙනාවා. කෑන් එකත් මිදිලා තියෙන්නේ. අපි දැන් පොල් කිරි එකතු කරමු. පරිප්පු වලට පොල් කිරි ගොඩාක් එකතු කරන්න ඕනේ. මම මෙතන කෝප්ප භාගයකටත් අඩුවෙන් මේ එකතු කරේ.
ඔයාලට හොද්ද ඕන නම් එකතු කරන්න. මම වැඩි හොද්දට නෙමෙයි පරිප්පු හැදුවේ අද. දැන් මේක හිමීට මේව පොඩක් කලවම් කරගමු. මෙන්න මම දැන් පොල් කිරි ටිකක් උතුරන්න තිබ්බා. ඔයාලට පුළුවන් මේ වෙලාවේ ලුණු ගෙඩියක්, සුදු ලුණු ගෙඩියක්, මිරිස් කරලක් එහෙම තෙලේ ටෙම්පරාදු කරලා අබ ටිකක් මේ පරිප්පු එකට එකතු කරගන්න. එතකොට රස වැඩි. ඒත් මම දැන් එකතු කරන්නේ නැහැ. මොකද මම කරවල බැදුවා තියෙනවනේ. ඒකත් ඒ වගේම නිසා මම ඔයාලට පෙන්නන්නම් මම මොකක්ද පාවිච්චි කරපු කොකනට් ක්‍රීම් එක කියලා. මෙන්න මේක තමයි මම අද පාවිච්චි කරේ. ඉතින් මේ කුවේට් වල ඉන්න අයට මේ කොකනට් ක්‍රීම් එක ගොඩක් හොඳයි. මේකේ පොඩක් අර ප්‍රෙස් පොල් කිරි වගේම රසක් තියෙන්නේ. හැබැයි වතුර ටිකක් එකතු කරගන්න. මම පරිප්පු එකට නම් වතුර එකතු කරේ නැහැ. ඒත් අනිත් ව්‍යංජන වලට එකතු කරනකොට වතුර පොඩ්ඩක් එකතු කරලා ගන්න. මොකද තීක් එක වැඩි. ඉතින් මේ තමයි මම අද හදාගත්ත පරිප්පු හොද්ද. මේ තමයි තෙල් දාගත්ත කරවල. මේ බලන්න ලස්සන පාටට තියෙනවා. ඉතින් එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන්නම්. ඔයාලට සුබ දවසක්.